guys, welcome to Asura Sosivas. අද පොඩ්ඩක් වහන්සි දාඩියක් දාලා ඉන්නේ මේ රස්නේ මේ දවස්වල පට්ට විදිහට රස්නේ. මම අද හිතුවා මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මට චූටි වෙලාවක් අද හම්බුණා වැඩත් අස්සේ. සාමාන්‍යයෙන් 3 hours විතර වෙලාවක්. මම හිතන් ඉන්නවා අද DoorDash කරන්න මේ 3 hours. මේ පැය තුන ඇතුළත මම DoorDash කරන්න හිතන් ඉන්නවා. මං හිතුවා ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට වැදගත් වෙන නිසා මේ පොඩි වීඩියෝ එකක් විදිහට ඔයාලත් එක්ක එකතු කරගන්න ඕනි කියලා. මේ දාඩිය එහෙම දාලා තියෙනවා පොඩ්ඩක් ගණන් ගන්න එපා. හරිද? ඉතින් අද මං හිතුවා ඒක ෂෙයා කරගන්න. ඇත්තටම යන්න කලින් ටක් ගාලා කියන්න හිතන් ඉන්නවා DoorDash කරන්න ඕනියයි. DoorDash ඇයි වැදගත් වෙන්නේ? DoorDash කරලා පෙන්නන්නේ ඇයි අද? සාමාන්‍යයෙන් ගොඩක් අය Uber තමයි මේ ඔයාලට පෙන්නන්නේ සහ මේ Uber තමයි රෙකමන්ඩ් කරන්නේ. ඒ DoorDash කරන එකේ පොඩි වාසියක් තියෙනවා. DoorDash කරන එකේ පොඩි බෙනිෆිට්ස් වගේක් තියෙනවා. සහ මේ ඒ දේවල් ටික ඉක්මනට ටක් ගාලා මතක් කරගමු. හරි. පළවෙනි දේ DoorDash. හරිද? DoorDash ගත්තාම මෙහෙදි ඉස්සෙල්ලාම එන කෙනෙක් සාමාන්‍යයෙන් කොල්ලෙක් එන්න ගේමක් ගන්න බලාගෙන. ඉතින් එතකොට පළවෙනියටම එනකොට ගේන සල්ලි ප්‍රමාණය හැමදේටම බැලන්ස් විදිහට තමයි ඔයගොල්ලෝ අරන් එන්නේ. ඔයගොල්ලෝ රෙන්ට් එකට, එතන තියෙන බොන්ඩ් එකට, ඒ හැමදේටම ඊට පස්සේ කැම බීම් වලට පළවෙනි මාසෙ විතර ඒ විදිහට තමයි සල්ලි මැනේජ් කරගන්නේ. ඉතින් DoorDash කරන එකේ වාසියක් තියෙන පළවෙනිම වාසිය ඔයාලා Uber හදනකොට පොලිස් චෙක් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඇප් එක through ම ඔයගොල්ලෝ පොලිස් චෙක් එකක් ගන්න ඕනේ. එතකොට ඒකට පේමන්ට් එකක් යනවා. සම්කිසි මුදලක් යනවා. ඩොලර් මම හිතන්නේ 50ක් 60ක් විතර යනවා. ඒතර පළවෙනියට මෙන කෙනෙක් අර හැමදේම මැනේජ් කරගෙන යනකොට ඔය 50 60ත් පොඩි කියන්නේ වටින ගාණක්. හරිද? පළවෙනි ටිකේ. එතකොට මේ DoorDash කරන එකේ වාසිය තියෙන්නේ ඔයාලා එහෙම පොලිස් චෙක් එකක් DoorDash එකට ගන්න අවශ්‍ය නැහැ. හරිද? ඒක තමයි පළවෙනිම වාසිය. ඔයාලා normal ඔයාලගේ passport එක ඊට පස්සේ license ඒ වගේ පොඩි documents වගේක් තියෙනවා. ඒ documents ටික සබ්මිට් කරාම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එක දවසක් වගේ ඇතුළත ඔයාලට approval එකක් හම්බ වෙනවා. ඔයාලට dash කරන්න පුළුවන්. හරිද? ඊළඟ දේ ඕගොල්ලෝ DoorDash dash කෙනෙක් විදියට කියන්නේ DoorDash delivery විදිහට use කරනකොට ඔයාලා dash කියන app එක තමයි download කරගන්න ඕනේ. මම මේ dash කියන app එක ඔයාලට මෙතනින් පෙන්නන්නම්. ඒ app එක තමයි ඔයාලා download කරගන්න ඕනේ. ඊට පස්සේ යාලා දෙන පොඩි අවශ්‍ය requirements ටිකක් තියෙනවා. එන්නේ documents ටික හරියට capture කරන්න. ඒ capture කරනකොට හොඳට බලාගෙන capture කරන්න. මොකද සමහර වෙලාවට reject වෙනවා blur කරලා අඳුරු තැන්වල photos ගන්න එපා. ඒව capture කරනකොට හරියට ඒ documents මේ පේන තැන හොඳ lighting එකක capture කරලා දාන්න. එතකොට ඔයාලා ඉක්මනටම approval එක ගන්න ලේසි. ඒක දවසක් වගේ ඇතුළත එනවා. හරිද? ඔක තමයි පළවෙනිම වාසිය. DoorDash කරන එකේ police check එක අවශ්‍ය වෙන්නේ නැහැ ගන්න. ඔයාලට ඒ approval එක ආපු ගමන්ම dash කරන්න පටන් ගන්න පුළුවන්. හරිද? එතකොට guys දෙවැනි එක අපි මතක තියාගන්න ඕනේ dash කරනකොට හැමතිස්සෙම peak hours වල dash කරන්න. හරිද? ඔය දැන් ගොඩක් අය මෙහෙ හිතන් ඉන්නවා Uber DoorDash කරනකොට අර මේ hours ගාන track වෙන්නේ count වෙන්නේ නැහැ කියලා. හැබැයි hours ගාන DoorDash වල count වෙනවා. හරිද? ස්ටුඩන්ට් කෙනෙක්ට limited hours ගානක් තියෙන්නේ. ඒ hours ගානට Uber DoorDash count වෙනවා. එහෙම වෙච්ච සිද්ධිත් තියෙනවා, ප්‍රශ්න වෙච්ච තැනුත් තියෙනවා. සමහර අය DoorDash වලින් Uber වලින් ගොඩක් හම්බ කරලා අන්තිමට සමහරලාට ලංකාවට ගිහිල්ලා එනකොට එහෙම ට්‍රැක් වුණාම මේ වැඩේ අහු වෙනවා. හරිද? ඒ හින්දා ඒ වගේ වැඩ කරන්න එපා. මේ ඔයාලා හැමතිස්සෙම අවධානයෙන් ඉන්න ඔයාලගේ වීක්ලි කරන්න පුළුවන් hours rate එක ගැන. හරිද? ඒක මතක තියාගන්න. එතකොට Uber DoorDash කරන සමහර අය දන්නේ නැතුව මුලදී ඇවිල්ලා ඒ දෙක count වෙන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතනවා ඒක count වෙන්නේ නැහැ කියලා. ඒනට ඒක systematically count වෙනවා. හරිද? එහෙනම් DoorDash කරනකොට ඒකත් මතක තියාගන්න. ඊළඟට peak hours වල තමයි dash කරන්න ඕනි. මොකද හැමතිස්සෙම dash වදින්නේ නැහැ. ඒ කියන්නේ DoorDash කරන්න බෑ හැමතිස්සෙම. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න breakfast time එක සාමාන්‍යයෙන් උදේ 6 ඉඳලා 9 විතර වෙනකන් dash කරන්න පුළුවන්. dash කරන්න පුළුවන් කියන අනිත් hours වලත් ඔයාලා dash කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මේ peak hours වල dash කරාම තමයි dash මේ deliver කරන්න ඒවා වදින්නේ. හරිද? එතකොට 6 ඉඳලා 9 වෙනකන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට lunch time එකේ ආයෙ කරන්න පුළුවන්. lunch time එකේ සාමාන්‍යයෙන් 11 ඉඳලා 3 විතර වෙනකන් lunch time එකේ ඇදෙනවා සාමාන්‍යයෙන් dash එක peak hours විදිහට. හරිද? ඊළඟට ආය හවස ඔයගොල්ලන්ට පුළුවන් 5 ඉඳලා පටන් ගන්න. 5 ඉඳලා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ගොඩක් අය ඔෆිස් වල 5 වෙද්දි මේ ඔෆිස් hours ඉවරයි. ඊට පස්සේ ගෙවල් වල දෙනවා ගොඩක් අය. ඊට පස්සේ ඒගොල්ලෝ අර evening snack එකේ ඉඳලා පටන් ගන්නවා සාමාන්‍යයෙන් deliveries දාන්න. හරිද? delivery කරගන්න ගෙවල් වලට. ඒ නිසා ඔයාලට 5 ඉඳලා සාමාන්‍යයෙන් රෑ 10 11 විතර වෙනකන් dash කරන්න පුළුවන් රෑටත්. හරිද? ඕවා තමයි peak hours. එහෙනම් මෙහි ඇවිල්ලා dash කරනකොට ඔන්න ඔය ටිකත් මතක තියාගන්න. හරිද?
ඊළඟ දේ තමයි ඔයගොල්ලෝ ඩෑෂ් කරනකොට අනිවාර්යෙන් ඔයාලා ඉන්න මම ඉන්නේ බ්‍රිස්බේන් ආවට. හරිද? බ්‍රිස්බේන් ආවට සාමාන්‍යයෙන් කඩ වැඩියෙන් තියෙන තැන් තියෙනවා. වෙන බ්‍රවුන්ස් ප්ලේන්ස් ඊට පස්සේ ගත්තාම ඇල්චෙස්ටර් ඔය වගේ පැති තියෙනවා. ඒ පැතිවල මේ සාමාන්‍යයෙන් ඩෑෂ් වදිනවා වැඩි. ඒ කියන්නේ ඔයාලා හැමතිස්සෙම බලන්න සාමාන්‍ය shopping mall එකක් තියෙන නැත්නම් කඩ සෙට් එකක් තියෙන food court එකක් වගේ තැනක ඔයාලගේ වාහනේ දාගන්න ඊට පස්සේ ඩෑෂ් ඔන් කරන්න. හරිද? අනිත් දේ තමයි ඩෑෂ් ඔන් කරද්දි මතක තියාගන්න ඒ වගේ තැනකට ගිහිල්ලා ඔන් කරන්න. මොකද පළවෙනියටම ආපුවම දන්නේ නැහැ. හරිද? ඇක්ටිව් අවර්ස් ටික කවුන්ට් වෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාලට ඩෑෂ් එකක් ආව හෝ ඩිලිවරි එකක් ආව හෝ නැත ඔයා ඇක්ටිව් ඉන්න වෙලාව ඒකල කවුන්ට් වෙනවා. හරිද? ඒ හින්දා ඇක්ටිව් හැමතිස්සෙම ඇක්ටිව් වෙන්න හරි තැනකට ගිහිල්ලා කාර් එක පාක් කරගෙන ඊට පස්සේ ඩෑෂ් වෙන්න දාන්න. හරිද? ඔන්න කරුණ ටික මට කියන්න ඕනේ වුණා ඩෑෂ් එක අද ගහන්න කලින්. මොකද ඔය ගොඩක් මේ වරද්ද ගන්නවා. සහ සමහර අය ඉන්නවා ඩෑෂ් එක ගහනකොට තව ඕඩර්ස් එනවා. හැබැයි මුලදී මම කියන්නේ ඔයගොල්ලෝ එක ඩෑෂ් එකෙන් ඩෑෂ් එක ගහලා ඔක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න. මොකද සමහර අය ඩිලිවරි කරනකොට ඊට පස්සේ ඩෑෂ් එක වෙන වෙන ඒවත් අරගෙන අන්තිමට මේ ඔක්කොම පැටලෙනවා. සමහර මේ ඕඩර් එක දෙන්න ඕනි කෙනාට නේ අනිත් එක දීලා ඒක හරියට පෙන්නනවා ඔයාලට. ඒක පික් කරාට පස්සේ මේක දෙන්න කියලා. හැබැයි ගොඩක් අය පටලගත්තු තැන් තියෙනවා. හරිද? මටත් පැටලිච්ච තැන් තියෙනවා. ඒ නිසා ඒකත් මතක තියාගන්න. සමහර තව ටිකක් කට්ටිය ඇඩ්වාන්ස් වුණාම ඒගොල්ලෝ Uber DoorDash දෙකම ඔන් කරගෙන දෙකෙන්ම ගහනවා. එහෙම අයත් ඉන්නවා. හරිද? හැබැයි මතක තියාගන්න අර මම හැමතිස්සෙම කිව්වා hours count එක ගැන ඔළුවේ තියාගන්න. එහෙම තියාගෙන ගහන්න. එතකොටත් ඔය පැටලෙන සීන් එක තියෙනවා. ඒ හින්දා මම ඒකත් තව ටිකක් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉම්ප්‍රූව් වුණාට පස්සේ එහෙම කරන්න. හරිද? සහ DoorDash ඇත්තටම අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ ඩිලිවරි පැත්තෙන් යනවනේ. ඩිලිවරි කරන එක නිකන් මේ ඇනින් පොයින්ට් එකක් විදිහට මෙහි තියාගන්න නම් පාර්ට් ටයිම් එකට ඔයාලට මම රෙකමන්ඩ් කරනවා Uber. මොකද Uber වල ගොඩක් රිවෝඩ්ස් ඊට පස්සේ එක ඔෆර්ස් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා එක දවසේ 20ක් කවර් කරොත් ඔයාලට ඩොලර් 200ක් විතර හම්බ වෙනවා. ඒ වගේ හොඳ පැත්තක් තියෙනවා Uber කරන එක. ඒක තමයි ගොඩක් අය Uber රෙකමන්ඩ් කරන්නේ. හැබැයි DoorDash කියන එක ඔයා තියාගන්න සාමාන්‍යයෙන්. දැන් ඔයා හිතන්න ඔයා ස්ටුඩන්ට් කියන්නේ මම හැමතිස්සෙම කියනවා ස්ටුඩන්ට්ස්ලා කියන්නේ හැමතිස්සෙම අර කෝස් ෆී එකේ හැමදේම බැලන්ස් යන්න ඕනි නිසා ඔයාලගේ එක්ස්පෙන්සස් ඔයාලගේ ගෙදරින් සල්ලි ගන්න ඕනත් අර එක්ස්පෙන්සස් කියන දේවල් ඔයාලා බැලන්ස් විදිහට තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් මං හිතන්නේ අර ඔයාලා හිතන ආස කෑමක් කන්න ඕනි කියලා ඒක ටිකක් ගන්න. එතකොට මේ දවසක හවසක් අල්ලගත්ත DoorDash පාරක් ගැව්වා පැය 3ක් ගැව්වා කෑවා. හරිද? ඒ වගේ මුලදී ආවම සාමාන්‍ය ඩොලර් 30කින් විතර මම සාමාන්‍යයෙන් සතියට කාපු දවස් තිබ්බා. ඉස්සර ඩොලර් 30යි යන්නේ සතියටම කන්න. හරිද? දැන් මම පොඩ්ඩක් ඔය ජිම් ට්‍රේන් කරනවා වර්කවුට්ස් එම කරන නිසා මම සාමාන්‍යයෙන් ඩොලර් 60ක 70ක කනවා සතියට. පොඩ්ඩක් චිකන් නම් මම ප්‍රෝටීන් වැඩි කරලා කන නිසා. හරිද? එතකොට මේ වගේ වෙලාවක ඔයාලට පුළුවන් අර එක්ස්පෙන්සස් පොඩ්ඩක් අඩු කරගන්න. දැන් හිතන්න ඔයාගේ මොන හරි පේමන්ට් එකක් එනවා. ඒ වගේ වෙලාවක ඔයාලට පුළුවන් DoorDash එක යූස් කරලා ඔයාගේ අර එදිනෙදා තියෙන පොඩි එක්ස්පෙන්සස් කවර් කරගන්න DoorDash පාරක් කරලා. හරිද? ඕකට තමයි ඇත්තටම DoorDash තියෙන්නේ. මොකද මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඔයාලා ලොන්ග් ටර්ම් යනවා නම් මක් හරි කියන්නේ ලොන්ග් ටර්ම් මේකෙන් earn කරන්න හිතන් ඉන්නවනම් ඔයාලට මම රෙකමන්ඩ් කරන්නේ Uber. හරිද? DoorDash කරන්න කියන්නේ අර වගේ දෙයක්ද. ඔයාලට හිතන්න ඔයාලට පර්ෆියුම් එකක් ගන්න ඕනේ. හරිද? ඩොලර් 60ක් විතර වෙනවා මේ හොඳ ඩූප්ස් අනම්මනම් තියෙනවා. ඔයාලට ඒ වගේ පර්ෆියුම් එකක් ගන්න ඕන ඔයාගාව සල්ලි නැහැ. ඔයාලට පුළුවන් පැය 3ක් විතර ඩෑෂ් එකක් ගහලා වැඩේ ගන්න. හරිද? ඒ වගේ දේවල් වල අර පොඩි යන එක්ස්පෙන්සස් වලට මේ DoorDash එක තියාගන්න. හරිද? ඕකත් කියන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඇප්‍රූවල් එක ආවට පස්සේ මෙන්න මේ වගේ තර්මල් බෑග් එකක් හම්බ වෙනවා. හරිද? ගයිස් මේ වගේ තර්මල් බෑග් එකක් හම්බ වෙනවා DoorDash ලෝගෝ එක තියෙන. හරිද? ලෝගෝ එක තියෙන ඒ වගේ බෑග් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම මේ ස්ටිකර් සෙට් එකක් හම්බ වෙනවා. delivery in progress ඒ වගේ ඒවා ඔයාලට කාර් එකට ඇටච් කර ගන්නවා නම් ඒ ටිකත් හම්බ වෙනවා. ඉන්ස්ට්‍රක්ෂන්ස් හම්බ වෙනවා. ඔයගේ පොඩි චූටි ඩොකියුමන්ට් කෑල්ලකුත් එක්ක ඔය බෑග් එකක් හම්බ වෙනවා. තර්මල් බෑග් එකක් හම්බුනේ නැතත් ඔයාලට තර්මල් බෑග් එකක් Kmart එකකින් Target එකකින් ගන්න පුළුවන්. හරිද? තර්මල් බෑග් එක හරිම ඉම්පෝර්ටන්ට්. මොකද සමහර කඩ තියෙනවා ඔයාලට ඇලව් කරන්නේ නැහැ තර්මල් බෑග් එක නැතුව කෑම අරන් යන්න. එතකොට ඔයා ඩිලිවරි එකට ගියාට වැඩක් නැහැ. ඒගොල්ලෝ කෑම ඇලව් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක ඒගොල්ලෝ මේන්ටේන් කරන හින්දා ඒගොල්ලෝ තර්මල් බෑග් එක තියෙනවා නම් විතරයි ඔයාලට ඩිලිවරි එකට chance එකක් දෙන්නේ. ඉතින් තර්මල් බෑග් එක very important. අනිවාර්යෙන් ඔයාලා හැමතිස්සෙම කාර් එකේ තර්මල් බෑග් එකක් දාලා තියාගන්න. එතකොට ඔයාලට මොකද ඔයාලා දන්න වැඩත් එක්ක එහෙම යනකොට ඔයා පැටලෙනවා. එහෙනම් තර්මල් බෑග් එකක් හැමතිස්සෙම කාර් එකේ තියලා තියන්න. එතකොට ඔයාලට ඒක යූස් කරලා ඕනි වෙලාවක ඩෑෂ් පාරක් ගහගන්න පුළුවන්. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න ඔන්න ඔය කරුණු ටික. ඔය ටික තමයි අත්‍යවශ්‍ය දේවල් ටික වෙන්නේ. ඔය කරුණු ටික ඔයාලා මතක තියාගන්න. එහෙනම් අද අපි ඩෑෂ් පාරක් ගහමු. හෙලෝ ගයිස් මේ ඇත්තටම මම ඉන්ට්‍රෝ වීඩියෝ එක ඔයාලට පෙන්නනකොට මට එදා හවස කරගන්න බැරි වුණා. මේ ඇත්තටම මට වැඩක් වැඩලා කරන්න යන්න ඕනේ නැහැ නිසා. ඉතින් මම මේ
අනිසා එතන හොඳ ඉන්ට්‍රෝ එකක් මං ඔයාලට අවශ්‍ය දේවල් ටික පැහැදිලි කරපු නිසා මම හිතුවා හවසක එකක් DoorDash එකක් ගහන විදිය ඔයාලට පෙන්නන්නම් කියලා. ඉතින් මං අද එහෙන් තමයි එහෙම එකතු වුනේ. ඉතින් මේ දැන් දවස් කිහිපයකට කලින් මම මේ වීඩියෝ එක කරේ. මට එතනදී කියන්න බැරි වෙච්ච තව දෙයක් තියෙනවා. මම කිව්වේ කියන්නේ already හොඳ පීක් ෆුඩ් කෝට් එකකට වගේ යන්න කියලා. මොකද එතන සාමාන්‍යයෙන් normally busy zone එකක් වැටෙනවා. ඒ තාලුතෙන් ආපු කෙනෙක්ට එහෙම බෑ. සහ ඒක normally කරනකොට වෙනස් වෙනවා busy zones. ඒ නිසා ඔයාලට මම කිව්වේ ෆුඩ් කෝට් එකක් හරි තැනකට. ඒ කියන්නේ එතන මම Browns Plains ගියොත් Browns Plains කියන්නේ already කොහේ busy zone එකක් තමයි Browns Plains කියන්නේ. එතකොට දැන් ඒ වගේ හින්දා තමයි මේ වගේ තැනකට ගිහිල්ලා පටන් ගන්න ගොඩක් වෙලාවට තියෙන Alchester Park Bridge ඒ වගේ පැති මෙහි normally කොහොමත් busy zones වෙනවා. ඒ හින්දා තමයි වගේ පැත්තකට යන්න කියලා කිව්වේ. දැන් අලුතෙන් කෙනෙක්ට එහෙම බැහැනේ හොයාගන්න මුලින්. එතකොට නෙමෙයි කොහොම වුණත් ඔයාලා busy zone එකක් ඉස්සෙල්ලා බලා ගන්න DoorDash on කරලා busy zone එකක් තියෙන්නේ කොහෙද කියලා. ඒක පොඩි ට්‍රික් එකක් තියෙනවා මේ ඔයාලා busy zone එක එකෙන් බලාගෙන ඊට පස්සේ dash වෙන එක off කරන්න ගොඩක් වෙලාවට මම හිතනවා ඒක හොඳයි කියලා. මොකද නැත්තම් ඒ වෙලාවත් count වෙනවා සමහරවිට 6 minutes 10 minutes යද්දී සමහරවිට 5 වගේ යනවා කියන්නේ පොඩක් traffic උත් වැඩි. එතකොට යන්න අමාරුයි. ඒ නිසා මම නම් කරන්නේ dash එක on කරලා ඒක ආයෙ dash එක pause කරනවා නැත්තම් dash එක end කරලා මම එතනට ගිහිල්ලා තමයි ඊට පස්සේ dash එක on කරගන්නේ. එහෙම තමයි මම වැඩේ කරන්නේ. එහෙනම් මේ දැන් හවස 6:40යි වෙලාව. 6:40ට දැන් මම මේ පටන් ගන්න හදන්නේ. අපි බලමු dash පාරක් ගහලා මේ කීයක් earn කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්න මම අර කලින් මේ කියනවා වගේ මට රෙස්ටොරන්ට්ස් ඇතුළේ එහෙම පෙන්වන්න බැරි වෙයි. ඒ නිසා මේ මම එතනින් පික් කරලා ඔයාලට කොහොමද වැඩේ වෙන්නේ කියලා පැහැදිලි කරගෙන යන්න. අපි එනං අද DoorDash පාර ගහමු. ඇත්තටම sorry මට එදා වැඩේ කරන්න ඇත්තටම උනේ නැත්තේ. මම ෆ්‍රී ටයිම් එකක් තමයි සෙට් වෙලා තිබුණේ. හැබැයි ෆ්‍රී ටයිම් එකක් සෙට් වෙලා තිබ්බට ඒකට තව වැඩක් වැටුණා. මට ඒ හින්දා යන්න වුණා. ඒ නිසා මට කරන්න උනේ නෑ DoorDash එදා. ඉතින් අද මම එකතු වෙලා ඉන්නවා වැඩේ කරලා ඔයාලට පෙන්නන්න. එහෙනම් අපි dash පාර ගමු. guys මේ පළවෙනි dash එක වැදුනා $14ක dash එකක් වැදුනේ. මගේ already earn කරපු $31ක් තියෙනවා. ඒකත් එක්ක මම දැන් dash වෙන දැම්ම 7:00 වෙනකම් පළවෙනි order එක වැදුනා. මම ඔයාලට පෙන්නන්නම් screen එකේ පෙන්නපු විදිහට තමයි වැටුනේ dash එක. ඉතින් මේ දැන් මම යන්න හදන ඉක්මනට පරක් වෙනවා. dash එක අරගෙන යන්න. ඉතින් ගයි ඩිරෙක්ෂන් යූස් කරලා මම එතනට ආවා. උනට මට එතන කාර් පාක් එක මිස් වුණා. එතන කාර් පාක් එකේ කට්ටිය වැඩි. ඉතින් මේ මම මෙතනින් නවත්තගත්තා. දැන් මම යනවා මෙතන මේ කැම එක පික් කරගන්න. තමල් බෑග් එකත් අරගෙන යන්න දී. ඉතින් guys මේ thermal bag එකට දාගත්තා. මෙතනට ගෙනාවා. තැන් දෙකකින් ගන්න තියෙනවා. දැන් එකක් මම ගත්තා මේ golden law කියන එකෙන්. අනිත් එකෙන් තමයි අනිත් එක ගන්න තියෙන්නේ. ඔයාලා මම පෙන්නුව විදිහට screen recording එක පෙන්නනවා. මම ඒක පැහැදිලි නැත්තම් මම කියන්න. මේ වගේ directions දාගෙන ගියාට පස්සේ front එක ඇතුලට ගියාට පස්සේ එතන පෙන්නන්න ඕනේ යාගේ customer ගේ name එක. එතකොට යාලා cam එක දෙනවා. එතකොට යාලා කියනවා ගොඩක් වෙලා DoorDash එකෙන් confirm කරන්න කියලා order එක. එතකොට ඔයාලා මෙහෙම එතනම තමයි දැන් මම මෙතන කරේ මම ගෙනල්ලා කෑම එක රිසිප්ට් එක ෆොටෝ එකක් ගහගත්තා. නමුත් ඔයාලට කරන්න ඕනි එතනම මේ ෆොටෝ එකක් රිසිප්ට් එකේ දාන්න ඊට පස්සේ කන්ෆර්ම් කරන්න ඕඩර් එක. ගොඩක් අය කියනවා එතනම ඕඩර් එක කන්ෆර්ම් කරන්න කියලා. ඒක මම ඒක පැහැදිලි කරේ. ඊට පස්සේ දැන් මම මේකත් අරගෙන මේ අනිත් රෙස්ටොරන්ට් එකට ඉක්මනට යනවා ඊළඟ එක පික් කරන්න. ඉතින් මේ ඊළඟ එකට ආවා. ඒක ඉන්දියන් මහේෆ් කිය එක. මම ඒකටත් ආවා. ඉක්මනට දැන් ඒ ඕඩර් එක ගන්න යන්නේ. මම ඔයාලට පෙන්නන්න.
මම ගොඩක් කලාට අර තර්මල් බෑග් එකේ තියෙන අනිත් එක අයින් කළා තමයි අනිත් එකට යන්න මම දන්න දෙකම අරන් යන අය ඉන්නවද කියලා. මොකද අර එහෙම ගියොත් අනිත් එක හිතයිනේ දැන් අනිත් එක ඒකට උඩින් දාදි තැලෙනවනේ. ඒ හින්දා මේ මම කරන්නේ අනිත් එක තියලා තමයි තර්මල් ෆිස් බෑග් එකේ තියන්නේ. ඒක මම මේ අර මම පොඩ්ඩක් හිතන වැඩි හින්දා ඒක කිව්වේ කියන්න ඕනේ දෙයක්වත් නෙමෙයි ඒකද. මම ඒක කිව්වේ ඉතින් අර මේ මම ඒක හිතලා අරන් යනවා එහෙම තියලා. හරි දැන් එන ඉක්මනට යන් ඩීල් කරන්න දෙන්නට මම වීඩියෝ කර කර ඉන්න කට්ටියට පරක් වෙනවද දන්නෙත් නෑ. එහෙනම් ඉක්මනට යන්. තියෙන leave at the door කියලා මම පෙන්වනවා ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩින් එකේ. දැන් යාලා ඒක දොර ගාවින් තියන්න ඕනේ. මම දැන් මේකත් අරන් යනවා. ඉස්සෙල්ලා බලන්න ඕනේ හරියටම දෙන්නෙක් ඉන්න ඉඳලා හරියට නම තියෙන එක අරන් යන්න නැත්තම් කියලා වෙනවා. ගයිස් අන්නේ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක ඩිලිවරි කරන්න තිබ්බේ ගේදර දොර ගාවින් තියන්න තිබ්බේ. බල්ලෙක් ආවා. හොඳට බල්ලා එළියට පැන්නේ නැහැ. උනාට මට දොර ගාවින් තියන්න බෑ. එතන ග්‍රිල් දොරක් වගේ ඇතුලෙන් තියෙන හින්දා පැලට්ස් වලින් ගහපු දොරක් වගේ ඇතුලෙන් තියෙනවා. එතනින් බල්ලා ඒ කියන්නේ එන්නවා. ඉතින් ඒක ඔකස් යන්න බෑනේ. ඒක කස්ටමර් ඇවිල්ලා ගත්තා. එතරම් එතන තිබ්බ අර බල්ලා වල්ලාන තිබ්බ කලබලෙත් එක්ක මේ මට ඒ ෆොටෝ එක ගන්න බැරි වුණා කස්ටමර්ට දුන්න එක. එතකොට එන්න එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් Uber ගෙන අපිට නෝට් එකක් දාන්න පුළුවන්. Uber එකේ මෙහෙම ෆොටෝස් ගහන්න නැහැ. අන්න එහෙම එකක් තියෙනවා. DoorDash එකේ ෆොටෝස් අපි දාලා කන්ෆර්ම් කරන්න ඕනේ. Uber එකේ අපි කස්ටමර්ට දැම්මට පස්සේ කන්ෆර්ම් ඕඩර් කරන්න පුළුවන්. මේකේ අපි ෆොටෝ එකක් ගහන්න ඕනේ. ඉතින් මට ඇත්තටම ෆොටෝ එක ගහ ගන්න බැරි වුණා. මේ ප්‍රශ්නේ නිසා මට ෆොටෝ එක ගහන්න බැරි වුණා. දැන් ඊළඟ ඕඩර් එක ඉක්මනට යන්න ඕනේ. ඉතින් මම මේ වගේ ඉන් ඩීටේල් ඔයාලට පෙන්නන්නම් පළවෙනි ඕඩර් එක ගහන විදිය. ඒක තමයි. ඒ හින්දා මම මෙහෙම යන්නේ. දැන් ඊළඟ ඕඩර් එක ඉක්මනට යමු. ඉතින් guys මේ ඕඩර් එකක් තිබ්බේ leave at the door. මම ඒක අරන් යනවා පෙන්නුවේ. ඒ උනාට මට ඒකත් අරන් යන්න බැහැ. මොකද මේ කස්ටමර් එළියට ඇවිල්ලා මට ඒ කස්ටමර්ට අතර දෙන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් leave at the door තිබ්බහම අපි එතන දොර ගාවින් තියලා ෆොටෝ එකක් ගහන්න ඕනි කන්ෆර්ම් කරලා. ඒ කියන්නේ කන්ෆර්ම් ඩෙස්ටිනේෂන් කරාම ෆොටෝ එක ගහන්න එනවා. එතකොට ෆොටෝ එක ගහන්න ඕනි අපි එම leave at the door තියනවා නම් අනිවාර්යෙන්. නැත්නම් අපිට leave at the door කියන එක ස්කිප් කරලා අපිට පුළුවන් කස්ටමර්ට හෑන්ඩ් ඕවර් කරා කියලා දාන්න. කලින් මට අතන වැරදුනා. එතරම් බල්ල ඇවිල්ලා මම හදිස්සියට මේ ෆොටෝ එක බ්ලර් ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරාට එහෙම නෙවෙයි. ඒක ස්කිප් කරලා ඔයාලා අනිවාර්යෙන් කස්ටමර්ට හෑන්ඩ් ඕවර් කරා කියලා සිලෙක්ට් කරන්න. නැත්නම් ඔයාලට ඒක හොඳ නැහැ. ඔයාලගේ රේටින්ග්ස් යනකොට. ඒ නිසා ඒක මතක තියාගන්න. මට ඒ වෙලාවේ කලබලයට අර බල්ලත් ආවා. අර මිනිස්සුත් එළියට පැන්නා. ඒවත් එක්ක මට පොඩ්ඩක් ඒ වැඩේ කරගන්න අමතක වුණා. ඉතින් මේ ඔහොම තමයි ඩෑෂ් එකක් ගහන්නේ. අද සන්ඩේ. ඒ නිසා ගොඩක් අය ගෙවල් වල ඉන්නවා. ඒගොල්ලෝ එන්ජොයි කරන දවස අපි මේම ස්ටුඩන්ට්ස්ලා විදියට වැඩ කරාට මේ පාර්ට් ටයිම් කරන්න වෙලා තියෙනවා. අනිත් එක කියද්දි මතක් වුණේ ඔයාලා 48 hours fortnight එකට ඒක අනිවාර්යෙන් වීසා කන්ඩිෂන් එකත් එක්ක ඒක කන්සිඩර් කරලා ඔයගොල්ලෝ DoorDash Uber කරන්න. ගොඩක් අය හිතනවා DoorDash Uber එහෙම ට්‍රැක් වෙන්නේ නැහැ කියලා. ඒකට එහෙම නැහැ. Uber DoorDash අනිවාර්යෙන් ට්‍රැක් වෙනවා. ඒ හින්දා hours ගන්න ඔයාලා හරියට කවුන්ට් කරලා ඔයගලගේ active hours බලන්න අනිවාර්යෙන්. ගොඩක් අයට ඔක මේවා වෙනවා. හැමතිස්සෙම 24 hours maximum තියාගන්නත් එපා සතියකට. සාමාන්‍යයෙන් 23 22 අතර නවත්ත ගන්න. මොකද අපි ස්ටුඩන්ට්ලා අපිට වැඩ ගොඩක් තියෙනවා. ඊයසේ පාර්ට් ටයිම් උත් කරන ඕවාස්සේ අපිට අනිවාර්යෙන් ඕවා එහෙට මෙහෙට වෙනවා. එහෙනම් ඒක ඔයාලට හොඳ නැහැ. ඒ වගේ රිස්ක් එකක් ගන්න එපා මෙහෙ ඉන්නකොට. ඉතින් මේ ඒ දේවල් ඔළුවේ තියාගන්න. DoorDash එක කරන විදිය මම හිතනවා මම ඉන් ඩීටේල් ඔයාලට ඩෑෂ් එකක් ගහන විදියට පෙන්වන්න උත්සාහ කරා. මම හිතනවා ඒක සාර්ථකයි කියලා. ඉතින් මේ මට ඇත්තටම මම ඔයාලට කියන්න ඕනේ මම 6:40ට වගේ පටන් ගත්තේ. 7:00ට වගේ අන්තිම ඕඩර් එක දුන්නේ. හැබැයි පැයක් වගේ ඇතුළත අනිවාර්යෙන් 25 above maximum earn කරන්න පුළුවන්. ඒක බය වෙන්න එපා. මම මෙතන ඔයාලට මේ කැම් එකත් මෙහෙන් ගන්නවා, gimbal එකත් ගන්නවා, ඊට පස්සේ ස්ක්‍රීන් රෙකෝඩින් දානවා, ඊට පස්සේ ඔයාලට මේක කියන්න ඕනේ විදිහට මම කල්පනා කරලා කොහොමද රෙකෝඩින් එක කරන්නේ. ඒ ඔක්කොම කරන හින්දා මට මෙච්චර වෙලා ගියේ මේ ඩෑෂ් එක ගන්න. ඉතින් මේ ඒ නිසා ඔයාලා මතක තියාගන්න. ඒ කියන්නේ 1 hour එකක් ඇතුළත ඔයාලට හොඳ earning එකක් ගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කොහොමත් part time students ලා මෙහි part times කරද්දී 25 to 30 වගේ අතර තමයි යන්නේ. ඉතින් ඒ හින්දා dash එකකින් ඒ ගාන හම්බ කරනවා කියන්නේ ඒක ලොකු දෙයක්. තව දෙයක් කියන්න ඕනේ Uber එකේ සාමාන්‍ය maximum $10 12 තමයි එක trip එකක් වදින්න. දැන් මේකේ පළවෙනි trip එකම $14ක වැදුනා. ඇත්තටම කිලෝමීටර්ස් ගාන ගොඩක් අඩුයි Uber එකට වඩා.
අන්න එකයි මේ DoorDash එකේ තියෙන වාසිය. පොඩි දුරක් ප්‍රමාණයක් ඇතුළත ලොකු ගාණක් හම්බ වෙනවා. Uber එකේ ඊට වඩා ගාණ හම්බ වෙන්නේ ප්‍රොමෝෂන්ස් තිබ්බොත්. හැබැයි ප්‍රොමෝෂන්ස් නැති දවසට මේ වගේ DoorDash එකක් කරන්න ගොඩක් වටිනවා. මොකද DoorDash පොඩි දුර ප්‍රමාණයක් ඇතුළත ලොකු ගාණක් හම්බ වෙනවා. හැබැයි Uber එකේ ඔයාලට ඒ වගේ එකක් හිතන් $10ක 12ක එකක් එනවා කියන්නේ ගොඩක් දුර යන්න ඕනේ. මේ නැත්තම් හැබැයි ඊට වඩා හම්බ වෙනවා Uber වලින් ප්‍රොමෝෂන්ස් ගන්නකොට. ඒ හින්දා මම කලින් වීඩියෝ එකේ කියන්නේ මම මේකට ඇටච් කරලානේ මට ඒ වෙලේ කරන්න බැරි වුණ හින්දා තමයි අද කරලා පෙන්නන එක මේකට කම්බයින් කරලා දාන්නේ. ඒතකොට ඒ කලින් කියපු කරුණු ටික ඔක්කොට මතක තියාගන්න. එහෙනම් පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාලට Uber DoorDash දෙකම දාගෙන කරන්න පුළුවන්. මමත් එහෙම කරනවා. හැබැයි හැමතිස්සෙම ඔයාලා hours ගාන හොඳට ඔළුවේ තියාගන්න, active hours ගාන. ඒ දේවල් ගොඩක් වැදගත් මේ ඉන්නකොට. ඒ වගේ රිස්ක් එකක් ගන්න එපා කොයි වෙලාවකවත්. ඒ හින්දා මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් හැමෝම මේ මාත් එක්ක රැඳිලා ඉන්න දිගටම channel එක like කරන්න, comments දාන්න, ඒත් එක්කම subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට ගොඩක් වීඩියෝස් අරන් එන්න ඉන්නවා. ගොඩක් ඔයාලට වැදගත් වෙන අලුතෙන් එන ස්ටුඩන්ට්ස් ලට. මම ස්ටුඩන්ට් කෙනෙක්. ඒ හින්දා ඔයාලගේ මට්ටමේ ඉඳලම කතා කරන්න හින්දා මම හිතනවා මගේ experience එක share කරගන්න එක ගොඩක් වටිනවා ඇති කියලා ඔයාලට. ඉතින් ඒ නිසා හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා. And good luck.